සියලුම දරුවන්ට තෙරුවන් සරණයි නමෝ බුද්දාය කියලා පළමුවෙන්ම පටන් ගන්නවා. මේ විශ්වයේ මේ ශෝභාදාමයේ මේ ගහකොළ ශෝභාදාමයේ වායු තුල පතිත වෙන තරංග තුල ඔස්සේ මේ දෙන්නා පණිවිඩ සත්‍ය වචන මිසක් අසත්‍ය වචන නෙමෙයි. පාපෝච්චාරණ කරන සියලු දේ ඔයාලා දන්නේ නැතුව ඇති සීර සාගරේ. ඔයාලා සීර සාගරේ හොයනවනේ. ඇත්තටම ඔයාලා ඉන්නේ මේ සීර සාගරේ. ඔයාලා තුල සීර සාගරේ තියෙනවා. මම එක සැරේකුත් පණිවිඩ වගේක් දැම්මා. ජල බෝලයක් තුලයි ඔයාලා ඉන්නේ. මේක තමයි සීර සාගරේ. අපි මේ සීර සාගරයෙන් එගොඩ වෙන්න ඕන. ඒ කියන්නේ මේ මායා ලෝකේ මායාවක් කියලා අඳුනගෙන මේ අල්ලගෙන ඉන්නේ නැතුව මේ සියලු දේම තේරුම් අරන් අවබෝධයෙන් අපි සියලු දේ අතහැර යනවා කියන මේ ජීවිතය තුළදී මේ අතහැරලා දාලා යනවා කියන එක නෙමෙයි. මේක වටහාගෙන එතනින් එහාට යන්න තියෙන්නේ මහා බ්‍රහ්මාණ්ඩයට. වල සියලු දෙනා වෙලා තියෙන මහා බ්‍රහ්මාණ්ඩේ. ওই මහා බ්‍රහ්මාණ්ඩෙත් තමයි විවිධාකාර තල ඔස්සේ විවිධාකාර ඔයාලා භාෂාවෙන් කියන චිත්‍රපටි හදලා තියෙන්නේ. මේ චිත්‍රපටි අඳුරගත්ත කෙනා තමයි අපගේ බුදුරු විශ්වයේ පහළ වුණා සියලුම සම්මා සම්බුදු බුදුරු අතුළු කකුසඳ කොණාගම කාශ්‍යප විපස්සී සිද්ධාර්ථ ගෞතම බුදුරු පස් දෙනෙක්. ඒකෙන් ජේෂ්ඨම මහා බෝධිසත්ව බෝධිවරයා සිද්ධාර්ථ ගෞතම බුදුන් මේ සියලු දේ අඳුනගත්තා. මාගේ සිද්ධාර්ථ ගෞතම බුදුන් තුසිතේ වැඩ සිටියා, බ්‍රහ්මාණ්ඩයේ වැඩ සිටියා, මාරෙක් විදිහට හිටියා, යම සත්‍යයේ හිටියා. ඔවගේ තල වල ඉඳලා කල්ප ගානක් පෙරම් පුරාගෙන බුද්ධත්වය ලබාගෙන පාරමිතා ආවා. ඒ බුද්ධ කියන වචනේ තමයි බුදුන් පත් වුණා. සියලුම ලෝවාසීන්ට බණ කිව්වා, බණ ඇසුවා. ධම්මසා සෝහන් වෙච්ච කට්ටිය හිටියා මාර්ගඵල අරගෙන රහත් වෙලා. ඒ වගේම බුදුන්ගේ වචන අසා නිවනටපත් වෙච්ච කට්ටිය හිටියා බුද්ධ යුගයේ. මේ මහා භද්‍රකාල යුගයේ. බුදුහාමුදුරු කොහෙවත් කියලා නැහැ මාගේ පිළිම වලට වන්දනා කරන්න, මට අටපිරිකර තියන්න, මට මේ දම්පින් කරන්න දෙන්න, මට මේ දේ කරන්න කියලා. බුදුන්ගේ වචනේ තමා මේ සෝභාදාමෙ තුළ තමා කවුද කියලා වටහා ගන්න කිව්වා. චතුරාර්ය සත්‍ය වටහා ගන්න. නිවන තමා තුළමයි යන්නව ගමන් මාර්ගය. අපේ මේ රට හරි සුන්දරවත් රටක් එකල තිබ්බේ. ගස්වල්, මල්, පළතුරු, සත්තු සියලු දෙනා එක්ක මනුස්ස හරි සමගියෙන් හිටපු රටක් මේ ලංකාදීපේ. ඒ ලංකාපුරේ. අපේ රට හරි ජේෂ්ඨමත් රටක්. සූර්ය නාරායණයි ගොඩ බැස්සේ. නරසිංහයි ගොඩ බැස්සේ. බස් එක සත්තු තමා කෑවේ. කන්න දෙයක් නැහැ. සත්තු තමා කෑවේ. වානරයක් වශයෙන් මනුලොවට මිනිසෙක්. එතකොට මාළුවෙක් වශයෙන් ඔයාලා දන්නවා වැව් මාළු කියන එක. කන්න එපා කියනවා. විෂ්ණු දෙවියන්ගේ වාහනේ කියලා. මම මේක කියන්න ඕනේ මේ විෂ්ණු දෙවියන්ගේ යාතිකා ගමන් මගේ ඉදිරියට පවතින්නේ පතිත වෙන්නේ. ඒ නිසා දරුවනේ මේ දහම ඔයාලා බුද්ධ දහම අසා ධර්මයේ අසා කොච්චර අටපිරිකර ගොඩ ගැහුවත් කොච්චර දානයේ පිරිකර දුව ගියත් මෙතෙක් කල දහම ඇසුවා. කවුරුත් සෝවන් වුණාද? කවුරුත් නිවනට ගියාද? නෑ. බුදුවරු ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියනවා. මේ කණෙන් අහනවා මේ පැත්තට යනවා. හැබැයි ධර්මයේ තියෙන්නේ පොතපතේ නෙමෙයි. මේ සෝභාදාමේ වින්දනය තුලයි ධර්ම තියෙන්නේ. මේ මනලොවට බහිනවා ආදි පියාණන් ආදි මාතා වශයෙන් ආදි මහා බ්‍රහ්මාණ්ඩයෙන්
අංශුවක් ලෙස අපි පල්ලයට බහිනවා. ඔයාලා දන්නේ නැති ඔයාලා උපදින්න කලින් මාතුත්‍රේ මාතු මාතාවරුන්ගේ බඩේ කලටයක් මස් ගොබයක් විදියටයි අසුන් ගන්න. ඒක ක්‍රමෙන් ක්‍රමෙන් වර්ධනය වෙනවා. වර්ධනය වුණාම සෙලිටම සියලු දේ අමතකයි. මේ ලෝකේ කනවා බොනවා විනෝදිනවා මේ ලෝකේ අල්ල ගන්නවා. තණ්හාව ඇති වෙනවා. රාගේ, කාමයේ, දේශේ, මෝහේ ඒ තුල ප්‍රතිවිදි මිනි මරා ගන්නවා. හොරකම් කරනවා. ජඩ වැඩ කරනවා. ජීවිතේ අඳුනගන්නේ නැහැ කොහොමද කෙරවලේ එළියට පැනගන්නේ කියලා. මේකෙන් එළියට යන්නේ කොහොමද කියන එක එක්ක ස්වාමීන් වහන්සේලා ගල් ගහනවා, එක හින්දු භක්තිකයන්ට දික් කරනවා, එක ජේසුස් වහන්සේ ජේසුස් කියන වත්තට අල්ලාහ කියන කට්ටිය. ඔක්කොම එක ආගම් ධර්මයේ එකයි. වල ඔක්කොම එක සහෝදරයෝ. එක එක්කෙනා කා කොටා ගන්න එපා. එක එක්කෙනා මරා ගන්න එපා. එක එක්කෙනා තක්කඩි වැඩ කරන්න එපා. මේ සම්බුද්ධ ශාසනයේ ලස්සන ජීවිතයක් තිබ්බා. මේ සිර සාගරය කියන්නේ මේ ජලයෙන් පිරිච්ච තැනින් තැනින් දූපත් වගේ ලස්සන මාගල් වනාන්තරවල ලොකු ආසේ පියාසර කරන්න පුළුවන් සත්‍ය බව හිටියා. එකල මෙකල එන්න කට්ටිය පොඩි වෙනවා. මේ දහම් පණිවිඩය අසන්න. මම නිතර කියනවා ඔයාලා හරියට සමාධියක් කියලා විදර්ශනා කරන්න. ඒ දෙක බැයින ඉස්සෙල්ලා එක්ක කුණ්ඩලි ශක්තිය අවදි කරගන්න. කුණ්ඩලි ශක්තිය අවදි කරගෙන තමන් ශක්තිමත් වෙන්න, බලවත් වෙන්න. වෙන කෙනෙකුට පහර හෙලන්න නෙමෙයි, වෙන කෙනෙකුට දුෂ්ටකම් කරන්න නෙමෙයි, යంత్ర මන්ත්‍ර කර ඒ දේවල් කරන්නේ නොදනා ඒ සියලු දෙනා මැරෙනවා. අපාගතයට ආයෙ නැවතට වැටෙනවා. හැබැයි මේ සසරේ මේ ජීවිතේ ලැබිලා තියෙන මේ ජීවිතේ උපරිම ප්‍රයෝජන ගන්න මේ ඔයාලගේ අවසන් යුගයයි. මේකෙන් කරගත්තොත් තමයි ඒගොඩට යන්න පුළුවන්. ඔයාලා සියලු දෙනා මේකෙන් මහා සත්‍ය ධර්මය අවබෝධ කරගත්තොත් දීර්ඝ නිමාවටක් වෙන මහා බ්‍රහ්මාණ්ඩයට. ඒකෙන් මහා යුගයෙන් ආකාරයෙන් ශුන්‍ය යුගයේ එන්නේ මහා මෛත්‍රීපත්‍ර කල්පේ. ඒ මෛත්‍රී බුදුන් දෙක සියලු දෙනා නිවන් යන්න පුළුවන්. නැතු වුණොත් සියලු දෙනා නිරේට යන්න පුළුවන්. මේක ඔයාලට විහිළුවක් වෙන්න පුළුවන්. සීල රජවරු පහළ වුණා, සක්විති රජවරු පහළ වුණා. දැනට සෝහන් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා, රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි පාතිහාර පාන්න බෑ. ඒකට මං රහත් වුණා කියලා කොහෙද කට්ටිය කියනවනේ පාතිහාර පාලා පෙන්නන්න කියලා. ඒකට කාලයක් යනවා. මේ සියලුම දෙනා දේවත්වයේ බ්‍රහ්මත්වයේ දේවත්වයේ යක්ක රාක්ෂ මනුෂ්‍ය නාග ගෞදර මේ බාහිර අතර සියලු දෙනා මේ සම්බුද්ධ ශාසනයට ඉස නැමුවා. ඒ දහම තුලදී වික්ෂිසි තැනක ඇල්ලීමක් නැහැ. සියලුදේ ශුන්‍යයි අනිත්‍යයි. බුදුන් අන්තිමට කියනවා මේ බුද්ධ කියන වචනේත් අනිත්‍යයි කියලා. මේ සියලුදේ වායුවට සමුගන්නවා. ඔයාද මාද මේ කතා කරන මාද මේ ශරීර කූඩුව මහ පොළොවට දි รา පත් වී යනවා. මේ මනස් කල්පිතේ එළියට එනවා. මේක අල්ල ගන්න එපා. මේ මවපු කයක් රූපය. ඒ රූපයට ආශ කරන්නත් එපා. ඔයාලා සියලු දෙනා මේ මනුලොට බහින්නේ යම්කිසි රාජකාරියක් කිරීමට. ඒ රාජකාරී හරියට අඳුනගත්තොත් ඔයාලට මේ රට ලෝකේ ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාලා දැන් මේ තණ්හාව, ආසාව, රාගය, මෝහය, දේශය හැම දෙයකටම අහු වෙලා ඉන්නේ. ඒකයි මේ රටට මෙහෙම වෙන්නේ. ඒ වගේම මේ රටට ලොකු ප්‍රහාර වැදෙන්නේ මේ ආදි මුතුන්ගේ වල්දපු රත්තරන් මුතුමැණික් මහා කරුණු බුද්ධිනී සම්මා සම්බුද්ධ ශාසනේ මහා සෑය කොත ගැලවුණා. ඒකෙන් පස්සේ තමයි ගොඩාක් දුක්ෂිත දේවල් වලට මුහුණ දෙන්න උනේ. අතීතයට යන්න කොරෝනා රැල්ල එන්න කලින්. කොරෝනා නිසා ඒ කොත ගැලවුණා. ඒකෙන් පස්සේ නොයෙකුත් බලවේගවල් මෙහෙට රින්ගන්න ගත්තා. හොඳට හිතා ගන්න ඉස්සරහට ලොකු වසංගත ලෙඩ රෝග එන්න පුළුවන්. දැනටත් දරුවනේ ඔයාලගේ
යුතුයකම් තියනවා කරන්න පහර ගන්න එපා. එක එක හෙඩෙත් හේතංකලක එක්කෙනා කාකොටාගෙන තමන්ගේ ශක්තිය අඳුනගෙන නැගිට ගන්න බලන්න. අපිට වෛද්‍ය පැත්තෙන් හෙළයේ වෙදකම කරන්න මහා ඍෂිවරුන්ගෙන් උපදෙස් ගන්න, මහා මුනිවරුන්ගෙන් උපදෙස් ගන්න දරු කොටසක් ඉන්නවා. මේ රටට ආදරය කරන්න. මේ සභාදාමය තුල දැන් පවතින යුගයේ වැරදි කරන්න බෑ කාටත්. සියලු දෙනාට දඩුව විඳින්න වෙනවා. මේ රට එක්සත් වෙනකම් සියලු දෙනාට දුක් විඳින්න වෙනවා. මම දන්න තරමේ ආගම් ભેදයක් නැහැ. මේ බුද්ධනීය ශක්තිය තුලයි සියලු දේ ගමන් කරන්නේ. යම් කිසි දවසක මේ ලෝකෙම බුද්ධන ධර්ම සම්බුද්ධ යුගයක් ඇති වෙනවා. ඒ යුගයේ ඇතිවීමටයි මේ සූදානම් වෙන්නේ. ආගම් ભેදයක් නැහැ. සියලුම සම්මා සම්බුද්ධ ශාසනයට යටත්. ධර්මයට යටත්. ලෝකෝත්තර ධර්ම මහා යුගය පවතින්න නම් මේ කලි යුගය සියලු දෙනා හැදෙන්න ඕනේ. සියලු දෙනාට තෙරුවන් සරණයි. ධර්මේන්ද්‍ර ඊශ්වර බෝධිසත්ව නාත මහා සංඝරා ஈஸ்வரா நாராயணம் போலேனா அதிவீர தர்மேந்திரநாத். நமோ புத்தாய. வணக்கம். அஸ்ஸலாமு அலைக்கும். சலாம் அஸ்திஸ்த்ரோ நான்றி இதழித்தான சத்துவோடு சந்திரவளம் ஈஸ்வரம் சூரியவம்சம் சந்திரவம்சம் தர்மேந்திர மைத்ரி வம்சம். நமஸ்தே.